අපි යමු 16 ඉඳලා 20 දක්වා. 16 ඉඳලා 20 දක්වා යන්න. එතකොට දරුවනේ 16 ඉඳලා 20 දක්වා V නිෂ්පාදනය 4කින් වැඩි වෙනකොට එළවලු නිෂ්පාදනය 32 ඉඳලා 24 දක්වා අඩු වෙනවා කීයකින්ද 8කින්. එතකොට මෙන්න බලන්න එළවලු නිෂ්පාදනයේ කැප වුණා කීයකින්ද අඩු වුණා කීයකින්ද 8කින්. V නිෂ්පාදනයේ වැඩි වුණා කීයකින්ද 4කින්. ඔන්න ආවස්තික පිරිවැය එනවා 2ක්. යම් දෙන ලද අවස්ථාවකදී පවතින සම්පත් සම්භාරය පූර්ණ හා උපරිම ලෙස භාවිතා කළ පසුව V සහ එළවලු වගා ක්‍රම ගොවියෙකුගේ නිෂ්පාදන හැකියාව පහත වගුවේ දැක්වේ. මෙන්න වගුව V නිෂ්පාදනය දීලා තියෙනවා. ඒ වගේම එළවලු නිෂ්පාදනය දීලා තියෙනවා. V නිෂ්පාදනයයි එළවලු නිෂ්පාදනය. V නිෂ්පාදනයේ පුදේ බිඳුවේදී එළවලු නිෂ්පාදනය 64යි. V නිෂ්පාදනය 8ේදී එළවලු නිෂ්පාදනය 48යි. V නිෂ්පාදනය 16ේදී එළවලු නිෂ්පාදනය 32යි. V නිෂ්පාදනය 20ේදී එළවලු නිෂ්පාදනය 24යි. V නිෂ්පාදනය 24ේදී එළවලු නිෂ්පාදනය 16යි. V නිෂ්පාදනය 32ේදී එළවලු නිෂ්පාදනය 0යි. එතකොට ඔයාලගේ ප්‍රශ්නය තුලින් මෙහෙම දෙයක් අහනවා. දැනට එළවලු කිලෝග්‍රෑම් 48ක් සහ V කිලෝග්‍රෑම් 8ක් නිපදවමින් සිටින ගොවියා තම නිමෝම තම V නිෂ්පාදනය තවත් කිලෝග්‍රෑම් 4කින් වැඩි කිරීමට තීරණය කළේ නම්. එතකොට මම මෙන්න මෙතන නිකන් හිඩසක් වගේ තියාගත්තා. මොකද එළවලු කිලෝග්‍රෑම් 48ක් සහ V කිලෝග්‍රෑම් 8ක් නිෂ්පාදනය කරමින් සිටින මේ ගොවියා තම V නිෂ්පාදනය තවත් ඒකක 4කින් වැඩි කිරීමට තීරණය කළේ නම්. එතකොට මෙන්න මේ 8 ඉඳලා 4 දක්වා තව නිෂ්පාදනය වැඩි කරනකොට අලුත් නිෂ්පාදනය කීයද 8ට 4ක් එකතු වුණාම 12. V නිෂ්පාදනය 8 සිට 4කින් තමයි වැඩි කරන්නේ. එළවලු නිෂ්පාදනය 48යි. V නිෂ්පාදනය 8ක් වන ලක්ෂ්‍ය නිෂ්පාදනය කර ඉඳපු ගොවියා තම V නිෂ්පාදනය තවත් කිලෝ 4කින් වැඩි කරනවා. මේ තවත් කිලෝ 4කින් වැඩි කරනවා මෙයාගේ නිෂ්පාදනය. එතකොට මෙන්න මෙතෙන්ට එන අගය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න නම් මේ දීපු ලේඛනයට අදාළ ආවස්තික පිරිවැය දැනගෙන ඉන්න ඕන. එතකොට දරුවනේ මේ එක් අවස්ථාව V නිෂ්පාදනයේ ක්‍රමක්‍රමයෙන් වැඩි කිරීමේ ආවස්තික පිරිවැය ඔයාලා හොයාගත්තා නම් අපිට මේ 8 ඉඳලා 12 දක්වා ගමන් කරද්දී එළවලු නිෂ්පාදනයෙන් කැප කරන ප්‍රමාණය හොයාගන්න පුළුවන්. එතකොට එළවලු නිෂ්පාදනයෙන් කැප කරන ප්‍රමාණය හොයාගත්තොත් එළවලු නිෂ්පාදනය අඩු වෙන ප්‍රමාණය හොයාගත්තොත් අපිට මෙන්න මෙතන අගය හොයන්න පුළුවන්. ඒ නිසා අපි මුලින්ම හොයාගෙන ඉන්න ආවස්තික පිරිවැය කොච්චරද කියලා. එක් අවස්ථාවක්. මම එතකොට දරුවනේ මෙතන මුලින්ම බිඳුවේ ඉඳලා 8 දක්වා යන්නම්. බිඳුවේ ඉඳලා 8 දක්වා මොනව නිෂ්පාදනයේ ආවස්තික පිරිවැයද හොයාගන්න ඕන? V නිෂ්පාදනයේ ආවස්තික පිරිවැය. මේ V නිෂ්පාදනයේ ආවස්තික පිරිවැය ගණනය කිරීම. V නිෂ්පාදනයේ ආවස්තික පිරිවැය ගණනය කිරීම. මේ බලන්න එක් ලක්ෂයක අදාළ ආවස්තික පිරිවැය ගණනය කරමු. බිඳුවේ සිට 8 දක්වා යන. right? බිඳුවේ සිට 8 දක්වා යන දරුවනේ මේ බලන්න මේ අවස්ථාව බිඳුවේ සිට 8 දක්වා යද්දී එළවලු නිෂ්පාදනය 64 සිට 48 දක්වා අඩු වෙනවා. 64 සිට 48 දක්වා. වෙනස කීයයිද? අඩු වෙලා තියෙනවා කීයක්ද? ආවස්තික පිරිවැය ගණනය කරන්න දරුවනේ කැපකල නිමෝම් ප්‍රමාණය වැඩි කල නිමෝම් ප්‍රමාණයෙන් බෙදලා ආවස්තික පිරිවැය ගණනය කරන්නේ කොහොමද? කැපකල නිමෝම් ප්‍රමාණය වැඩි කල නිමෝම් ප්‍රමාණයෙන් බෙදලා. එතකොට පුතේ මේ නිෂ්පාදනයේ V නිෂ්පාදනයේ ආවස්තික පිරිවැය තමයි අපි දැන් එකිනෙකට හොයන්න හදන්නේ. V නිෂ්පාදනයේ බිඳුවේ ඉඳලා 8 දක්වා වැඩි වෙනකොට එළවලු නිෂ්පාදනය 64 ඉඳලා 48 දක්වා අඩු වෙනවා. කීයකින් අඩු වෙනවද? 16කින්. බලන්න 16ද කියලා 16ක්. එතකොට එළවලු කැප කරනවා කොච්චරද? 16ක්. V වැඩි වෙනවා 8ක්. එතකොට ආවස්තික පිරිවැය එනවා 2ක්. ඔන්න බලන්න V නිෂ්පාදනය බිඳුවේ ඉඳලා 8 දක්වා වැඩි කිරීමේ ආවස්තික පිරිවැය. එතකොට අපිට 8 ඉඳලා 12 දක්වා ගමන් කිරීමේ ආවස්තික පිරිවැය හොයාගන්න බෑ.
මොකද මෙතෙන්ට අදාළ තොරතුරු නැහැනේ. අපිට අවශ්‍යයි 8 සිට 12 දක්වා වැඩි කරද්දී ආවස්තික පිරිවේ හොයාගන්න අවශ්‍යයි මෙතනගේ හොයාගන්න. අපි ඒ නිසා 8 සිට 12 දක්වා ගියාට ආවස්තික පිරිවේ අපිට ලබා ගන්න බැරි නිසා අපි යමු 16 ඉඳලා 20 දක්වා. 16 ඉඳලා 20 දක්වා යන්න. එතකොට දරුවනේ 16 ඉඳලා 20 දක්වා වී නිෂ්පාදනය 4කින් වැඩි වෙනකොට එළවලු නිෂ්පාදනය 32 ඉඳලා 24 දක්වා අඩු වෙනවා කීයකින්ද 8කින්. එතකොට මෙන්න බලන්න එළවලු නිෂ්පාදනයේ කැප වුණා කීයකින්ද අඩු වුණා කීයකින්ද 8කින් වී නිෂ්පාදනයේ වැඩි වුණා කීයකින්ද 4කින්. ඔන්න ආවස්තික පිරිවේ එනවා 2ක්. ඒ කියන්නේ දරුවනේ මේ දීපු තොරතුරු අනුව අපිට එළඹිය හැකි නිගමනය මොකක්ද? අපි ගණනය කිරීම තුළ ලබාගත් නිගමනය මොකක්ද? ආවස්තික පිරිවේ ස්ථාවර බව. බලන්න නිමෝම බිඳුවේ ඉඳලා 8 දක්වා වැඩි කිරීමේ ආවස්තික පිරිවේ 2යි. ඒ වගේම නිමෝම 16 ඉඳලා 20 දක්වා වැඩි කිරීමේ ආවස්තික පිරිවේ 2ක්. ෂුවර් නැත්නම් තව එකක් ගණනය කරමු. 20 ඉඳලා 24 දක්වා යමු. 20 ඉඳලා 24 දක්වා 4කින් වැඩි වෙනකොට මෙයා 24 ඉඳලා 16 දක්වා 8කින් අඩු වෙනවා. මේ බලන්න 24 ඉඳලා 16 දක්වා 8කින් අඩු වෙනවා. ඒ කියන්නේ 20 ඉඳලා 24 දක්වා මේ 20 ඉඳලා 24 දක්වා ආවස්තික පිරිවේ ගණනය කරමු මේ නිෂ්පාදනය. ඒතර කැප කරනවා කීයක්ද? 8ක්. 8ක් වැඩි වෙනව නිෂ්පාදනය කීයක්ද? 4ක්. එතනදිත් ලැබෙන්නේ 2යි. ඒ අනුව ඔබගේ නිගමනය විය යුත්තේ මොන ආවස්තික පිරිවයක් පවතින බවද? ස්ථාවර ආවස්තික පිරිවයක් පවතින බව. මෙන්න දැන් මෙතන උත්තරය ගන්න. එතකොට බිඳුවේ ඉඳලා 8 දක්වා ගමන් කරද්දී එහෙමයි ගන්න. බිඳුවේ ඉඳලා 8 දක්වා වී නිෂ්පාදනය වැඩි කරද්දී එකක් වෙයි ස්ථාවර ආවස්තික පිරිවයක් තියෙන්නේ මේක. අපි ගණනය කළ බැලුවා මේ ලේඛනයට අනුව තියෙන මොන ආවස්තික පිරිවයක්ද පුතේ? ස්ථාවර ආවස්තික පිරිවය. එතකොට වී නිෂ්පාදනය බිඳුවේ ඉඳලා 8 දක්වා 8කින් වැඩි වෙද්දී එකක් වෙනුවෙන් කැප කරනවා 2ක්. මේ බලන්න. ඒ වගේම 16 ඉඳලා 20 දක්වා වැඩි කරද්දී වී එකක් වෙනුවෙන් එළවලු 2ක් කැප කරනවා. කීයේ ඉඳලා කීය දක්වා වැඩි කරත් එකක් වෙනුවෙන් වී එකක් වෙනුවෙන් කැප කරන්නේ කීයක්ද? එළවලු 2ක්. ඒ කියන්නේ මොන ආවස්තික පිරිවයක්ද තියෙන දරුවනේ? ස්ථාවර ආවස්තික පිරිවයක්. එතකොට 8 ඉඳලා 12 දක්වා වැඩි වෙනකොට එකක් වෙනුවෙන් කීයක්ද කැප විය යුත්තේ? 2ක්. එතකොට 8 ඉඳලා 12 දක්වා 4කින් වැඩි වෙනකොට එකක් වෙනුවෙන් 2යි නම් 4ක් වැඩි වෙනකොට 4කින් වැඩි වෙනකොට 4ක් වෙනුවෙන් කීයද දරුවනේ? 8ක් කැප වෙනවා. එකක් වෙනුවෙන් කීයයිද? 2යි නම් 8 සිට 12 දක්වා යද්දී 4ක් වෙනුවෙන් කීයක් කැප වෙන්න ඕනද? 8ක්. එතකොට දරුවනේ 48ට තිබිච්ච එළවලු නිෂ්පාදනය 8කින් අඩු වෙන්න ඕන. ඇයි? එකක් වෙනුවෙන් 2යි. එතකොට 4ක් වෙනුවෙන් කීයයිද? 8යි. එතකොට 48ට තිබිච්ච එළවලු නිෂ්පාදනය 8කින් අඩු වෙන්න ඕන කීය දක්වාද? 40 දක්වා. මෙන්න එහෙනම් ඔයාලගේ ප්‍රශ්න. මොකද්ද ප්‍රශ්නය? යම් දෙන ලද අවස්ථාවක පවතින සම්භාරයේ පූර්ණ හා උපරිම ලෙස භාවිතා කළ පසුව වී සහ එළවලු වගා කරන ගොවියෙකුගේ නිෂ්පාදන හැකියාව පහත දැක්වේ. දැනට එළවලු 48ක් හා වී 8ක් නිපදවමින් සිටින ගොවියා තම වී නිෂ්පාදනයේ තවත් එකක 4කින් වැඩි කිරීමට තීරණය කළේ නම් එම අවස්ථාවේ එළවලු නිෂ්පාදනය හොයාගත්තා. එළවලු නිෂ්පාදනය 40යි. එළවලු නිෂ්පාදනය හා ආවස්තික පිරිවැය ස්ථාවරයි. ඒ අනුව නිවැරදි පිළිතුර අංක 3.